ඔයාලට මම අන්තිමට මහන්න දෙන්නේ මේ හුස්ම ගන්න ටෙඩීගේ බ්ලොක් එක. එතකොට මේකේ හුස්ම ගන්න කොටස ඒ කියන්නේ මේ ඉලෙක්ට්‍රික් කොටස් හයි කරන්න මම දන්නේ නැහැ. මම ඔයගොල්ලන්ට කියලා දෙන්නේ ඒකේ පැටර්න් එකේ ටෙඩීගේ පෙනුම හදන්න තමයි කියලා දෙන්නේ. මේ බ්ලොක් කොටස් ටික ආගාව ඇත්තේ. මේක අමාරු කොටස් ටිකක් නෙවෙයි. සාමාන්‍ය බැලුමට තේරුම් ගන්න පුළුවන්. මේ තියෙන ඉස්සරහ ඇඟ. එතකොට මේ බඩේ හරිය කොටස. එතකොට ඉස්සරහ මූණ ඇඟ තනිපළු විදිහට යනවා. පිටිපස්සේව තමයි කොටස් දෙකක් විදිහට යන්නේ. කකුලේ මෙහෙම පොඩි සිදුරක් හදලා ඇඟේ පහළ සිදුරක් හදලා තමයි මේකේ කකුල අල්ලන්නේ. ඉතින් මේ වෙනකොට ටෙඩි නිර්මාණ කීපයක්ම කරපු නිසා ඊළඟට සමහර අය සොෆ්ට්වෙයාර් වර්ග ඉගෙනගෙනත් ඇති. මේකත් හරි සරල නිර්මාණයක් විදිහට තමයි හදලා තියෙන්නේ. මේ අපීරියන්ස් එක පේන එකනේ මම හුස්ම ගන්න ටෙඩි කෙනෙක් ගෙනල්ලා අතෙන් අල්ලලා බලලා නැහැ. ඔයාලා දැන් මගේ නිර්මාණ ඉගෙන ගන්න නිසා දන්නා මම මොනවා හරි ලස්සන ෆොටෝ එකක් ඉන්ටර්නෙට් එකේ තියෙන ඩිසයින් එකක් දැක්කම ඒකේ පේන අපීරියන්ස් එකෙන් මගේ S2කට පේන මට්ටමට මම මේ නිර්මාණයේ පින්තූර ඇඳලා හදනවා කියන්නේ ඔයගොල්ලෝ දන්නවා. ඒ වගේ හැදුව එකක් තමයි මේක. මේකේ මං හිතන්නේ මං වලිගය ඇඳලා ඉවරනේ. ඒ නිසා මේ වගේ වලිගය ඇඳලා ගන්න මේක ලොකු හැඩයක් නෙවෙයි ත්‍රිකෝණයක් වගේනේ. ඊට පස්සේ මම මේකට ගත්ත බූල් රෙදි එකයි ඊළඟට කොටු රෙදි කොටසක් ගත්තා. මේ රෙදි එක කොටන් රෙදි එකක්. ඒ දෙක හොඳ පිට මූණට මූණ තියලා මේ ත්‍රිකෝණ හැඩේ මහනවා. යටින් මම පැඩින් ෂීට් එකක් තියලා තියෙනවා. පැඩින් ෂීට් එකක් තියලා මේක මහන පැඩින් ඒ කියන්නේ පැඩින් ගොලි නෙවෙයි ෂීට් එකක්. ඔයගා පැඩින් ෂීට් නැත්තම් ස්පොන්ජ් තියන්න පුළුවන්. ඒත් නැත්තම් පැඩින් චූටියට කඩලා අර තුනී විදිහට අතුරලා වගේ ඇතුළට දාගන්න පුළුවන්. මේ තියෙන හොඳ පිට හැරෙවම් වලිගේ කොටස. ඊළඟට එයාගේ පිටිපස්සේ ඇඟ කොටස මෙන්න මේ විදිහට මම පළු දෙකක් කපලා තිනවා. හොඳ පිට මූණ තියලා පිට විතරක් මහන්න. රවුම් හැඩේ වැඩි පැත්ත නෙවෙයි අඩු පැත්ත තමයි පිට. ඊට පස්සේ වලිගේ මම මෙතනට තියලා මම වලිගේ පාට දෙකක් ගන්නවනේ. ඉස්සරහට පේන්න ගන්නේ පාට තියෙන පැත්ත. ඒ කියන්නේ හැමේ පාට. ඒ කියන්නේ බූල් රෙදියකනේ අනිත් එක. මේ විදිහට තමයි තියලා මහන්න ඕන. බූල් රෙදියක වලිගේ පිටිපස්සේ විදිහට තමයි අරන් තියෙන්නේ. ඉස්සරහට ඔයා බලන්න ඉන්ටර්නෙට් ෆොටෝ එකේ තියෙන නිකන් අර පොඩි මාළුවෝ වගේ ඉන්න එහෙම රෙදි එකක්. ඒක ඉස්සරහට පේන්නේ මෙන්න මේ වගේ තමයි අපි ගන්න ඕන. ඒකේ වලිගේ යටින් ඉස්සරහට අර printing fabric එකක් පේන විදිහට. ඊට පස්සේ කකුල් දෙක හොඳ පිට මූණට මූණ දාලා මෙන්න මේ විදිහට මහගන්න. මහගෙන ඒකේ පිටිපස්සේ රවුමින් පොඩි කොටසක් කපලා අයින් කරනවා. මම කකුලේ ඉස්සරහට සුදු පාට තමයි අරන් තියෙන්නේ. ඉන්ටර්නෙට් එකේ ෆොටෝ එකේ බලන පාට දෙකක් කවලම් කරපු printing fabric එකක් අරන් තියෙනවා. එහෙම ගන්නත් පුළුවන්. පිටිපස්සට අරන් තියෙන මේ බූල් රෙදි එකම. හරිද? ඒ බූල් රෙදි එකේ පොඩි රවුමක් අගෙන් කපලා අයින් කරනවා. මේ විදිහට. එතනින් තමයි මේක හොඳ පිට හරවන්නේ. ඒක බ්ලොක් එකේම වෙන් කරලා තියාගන්න කපන දැන් නැත්තම් දෙකේම එක ගානට කැපෙන්නේ නැහෙනේ. මම මේ රවුම මහන්නේ බූල් රෙදි එක බ්ලොක් එකේ ගානට කපලා සුදු රෙදි එක ලොකුවට තියලා තමයි රවුම මහගන්නේ. පුට්ටු වාසියට නෙවෙයි මෙහෙම මහනකොට ලේසි. කකුල් දෙක හොඳ පිට හරවගත්තා. ඊළඟට අත් දෙක පෑන් ඉරේ තමයි මහන්නේ. බූල් රෙදි එකෙන් හොඳ පිට මූණට මූණ තියලා අත් දෙක මහලා ගන්න. ඊට පස්සේ ඒක හොඳ පිට හරලා මේකට පැඩින් ගොඩාක් පුරවන්න එපා. ඉන්ටර්නෙට් එකේ නම් පැඩින් පුරවලා නැහැ බලන්න. නිකන් ෆ්ලැට් විදිහට තියෙන අපි චුට්ටක් පැඩින් පුරවලා ගමු. ඊට පස්සේ එයාගේ ඔළුව පිටිපස්සේ ඔළුවේ රවුම් හැඩේ අඩු පැත්ත මහන්න ඕනේ වැඩි පැත්ත නෙවෙයි. මෙන්න මේ විදිහට රවුම් හැඩේ අඩු පැත්ත මේ වගේ සම්පූර්ණ මහලා ගන්න ඔළුවේ. ඊට පස්සේ අපිට ඇඟේ යට ඉස්සරහ ඇඟේ තනිපළුවනේ කපන්නේ යට ඩාට් එකක් තියෙනවා ඒක මහන්න. ඒ ඩාට් එක මහලා මැද කපලා අයින් කරන්න අර මේ සිදුරක් හදලා තියෙන හાર્ට් එකක් වගේ සිදුරක් මම මැද ලෙවලා තියෙනවා. ඒක කපන්නේ අර හුස්ම ගන්න ටෙඩියකින් නම් එතන තියෙන බූල් රෙදි එකක් අර සුදු පාට එකක් ලයිට් එකක් ඇතුලේ දැම්මම පේන විදිහට තමයි ඒක අල්ලලා තියෙන්නේ. මම බූල් දිග නෙවෙයි සාමාන්‍ය බෙල්බ රෙදි කෑල්ලක් මෙතනට තියලා මහනවා. ඊළඟට මේකේ දෙපැත්තෙත් අර සිදුරු දෙක කපා ගන්න. මම ඔයාලගේ බ්ලොග් එකේ කපලාද කියලා මට ගන්න දෙපැත්තෙන් සිදුරු දෙකක් කපලා ඒ සිදුරු දෙකට මේ කකුල තියලා අල්ලන්න තියෙන. කකුලේ අග තමයි අපි සිදුර කපලා තියෙන්නේ. මේ බලන්න සිදුරට සිදුර මෙහෙම අතෙන් අල්ලගෙන කන පිටින් කවාකාරව මහන්න පුළුවන්. මේක සමහර අයට තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒතර මේ කොටස මෙතනට එනකම් මහගෙන ඇවිල්ලා අතේ තිබ්බම තේරෙනවා මේ රවුම් දෙක කොහොමද අල්ලලා මහන්නේ කියන එක. මේ ක්‍රමය හරි ලේසියි කකුල් හදන්න. රවුම් දෙකක් හදලා එක රවුමක සිදුරක් තියලා ඇඟේ රවුමට තියලා මහන එක කරන්නේ. දැන් මෙන්න කකුල් දෙක මම හදලා ඉවරයි. ඊට පස්සේ මේක දෙකට නමලා බෙල්ල හරිය දාගන්න පොඩි ඩාට් එකක්. බෙල්ල ප්‍රමාණය පොඩක් හීනි වෙන්න. ඊට පස්සේ මෙයාගේ අත් දෙක දෙපැත්තට අල්ලගන්න. මේ ඩාට් එක දාලා ඉවරලා දැන් ඇඟේ කොටස් වලින් ඉස්සරහ ඇඟේ කොටස් කීපයක්ම හරි. ඊට පස්සේ මේකට අත් දෙක අල්ලා ගන්න අත් දෙකට පැඩින් පුරවලා ගන්න. පැඩින් ලොකු ප්‍රමාණයක් දාන්න එපා කියන එක මම කලින් කිව්වා. ඒ නිසා පොඩි ප්‍රමාණයක් පැඩින් දාලා මේ විදිහට අත් දෙක ඇඟ පැත්තට හරවලා මුදුනට මහ ගන්නන උඩින් පොඩි ප්‍රමාණයක් සෙන්ටිමීටර් භාගයක වගේ ඉඩක් තියන්න බෙල්ල අල්ලන්න. අත උඩටම කරන්නේ නැහැ. ඊට පස්සේ මෙන්න මේ විදිහට දැන් මම ඉස්සරහ ඇඟ හදලා තියෙනවා. මේ ඉස්සරහ ඇඟයි පිටිපස්ස ඇඟයි එක මත තියලා මහ ගන්න. මේක අමාරු නෑ. ඉස්සරහ ඇඟට අත් දෙක කකුල් දෙක ඇල්ලුවා. පිටිපස්ස ඇඟේ වලිගය අල්ලලා තියෙනවා. ඊට පස්සේ මේ දෙක එක මත තියලා දෙපැත්ත සම්පූර්ණයෙන් අපිට මහ ගන්න පුළුවන්. ඒක හරි ලේසියි. මේ බලන්න මෙන්න මේ විදිහට තිබ්බා. බෙල්ල හරිය මහන්නේ සම්පූර්ණයෙන්ම යට තියෙන U හැඩේ
මෙෂර්මන්ට් එක අතෙන් හොඳට ඇදලා ගලපගෙන මේක මහලා ගන්න. මේ ටික මහ ගන්න පුළුවන්. එතකොට ඉස්සරහ ඇඟේ යට හරි මැදයි පිටිපස්සේ ඇඟේ යට හරි මැදයි ඉස්සලා ටැග් කරගෙන ඉන්න. එතකොට මේක අන්බැලන්ස් වෙන්නේ නැහැ. මෙන්න මේ විදිහට ඔයාලට බලා ගන්න මම කිව්ව අර වලිගේ printing fabric එක පේන්න ගන්න මෙන්න මේ විදිහට. ඉස්සලා මම මහපු විදිහ ඔයාලට පෙන්නුවා. ඊළඟට මේකේ වලිගේ ලොකු වැඩි වගේ පෙන්වන්නට ටොයි එක මහලු වුණාම පස්සේ එහෙම පේන්නෙත් නැහැ. මම මේ වලිගේ අඟල් 4ක් 5ක් වගේ තමයි උඩින්ම හත ගත්තේ. දිගත් අඟල් 6ක් වගේ සාමාන්‍ය වලිගයක්. ඊට පස්සේ මෙයාගේ ඔළුව කොටසේ වැඩ තියෙන ඔළුව කොටසත් හරි ලේසි. මේකේ තියෙන්නේ හොම්බ අලලා හොම්බට අර ඇතුළේ රෙදි කැල්ලක් තියලා මහලා කන්දේ කලලා ඔළුව අල්ලන්නේ. මේ හොම්බේ බලන්න ඩාට් මම දාලා ඉවලා තියෙනවා. මේ ඩාට් 3යි තියෙන්නේ. යටයි දෙපැත්තේ විතර. මුදුනේ ඩාට් එකක් දාලා නැහැ. ඩාට් ටික දාගන්න. ඊට පස්සේ ඔළුව දෙකට නවලා ඔළුවේ හරියට උඩයි යටයි හරි මැද ගන්න. හරි මැද අරගෙන මේ හොම්බ අල්ල ගන්න ඕන. හොම්බේ රෙදියකින් කොටස් දෙකක් කපන්න. එකක ඩාට් දාන්න. අනිත් එකේ ඩාට් දාන්න එපා. ඒ බ්ලොක් එකෙන්ම කපලා ගන්න. ඩාට් තියෙන බ්ලොක් එකක් මම එවලා ඇති. ඒක එක රෙදි එකක් කපලා ගන්න ඩාට් එකක්වත් අඳින්න නැතුව. එකක් තමයි පැත්තක තියෙන ඩාට් ඇඳලා නැහැ. එකක ඩාට් ඇඳලා මම කපා ගන්න සුදු රෙදි වලින්ම. ඊට පස්සේ මේක දෙකට නවලා හොම්බ ඒකේ යටනේ ඩාට් එකක් තියෙන මුදුනේ නෑනේ. ඒ මුදුනේ කට් මාක් එකක් දාගෙන මුදුනට ඔළුවේ මුදුනට එතන ටැග් කරන්න ඔළුවේ යටට ඩාට් එක ටැග් කරන්න දෙපැත්තේ ඩාට් දෙකක් එනවා. කවාකාරව මේ හොම්බ මහ ගන්න. හොම්බ මෙවුවට පස්සේ මෙහෙම තියෙනවා. හොම්බේ ඩාට් තියෙන්නේ දෙපැත්තේ යටයි විතරයි උඩ නැහැ. ඒක ඇතුළට නිකන් අර බොක්කක් වගේ හැදෙන්න තියලා අපි සාමාන්‍යයෙන් කලින් හොම්බ වල මහලා තියෙනවනේ. මේකෙත් ඒ වගේම තමයි. අපි අර කපාගත්ත අනිත් රෙදි කොටස මෙතනට තියලා මහන්න. ඒක වැඩි නම් පොඩි ප්ලීට් එකක් තියලා අර කන පිටින් තියලා මහන්නේ පැඩින් රඳවන්නනේ. ඊට පස්සේ ඒකේ පොඩි කැපුමක් දාන්න. මේකෙන් කරන්නේ අර හොම්බි පොඩි පිරිපුන් පෙනුමක් එක පැඩින් රඳවන එක ඒක ඔයගොල්ලෝ මේ වෙනකොට දන්නවා. ඊට පස්සේ ඔළුවේ මුදුනේ තියෙනවා ඩාට් එකක්. ඔළුවේ දෙපැත්තේ තියෙනවා ඩාට් දෙකක්. මේ ඩාට් තුන සම්පූර්ණයෙන් දාගන්න. බෙල්ලේ යටටත් මේ වෙලාවෙම ඩාට් එකක් දාගන්න. මම මේ ඩාට් එක පස්සේ තමයි එකතු කරන්නේ. බෙල්ලේ යටට ඒ කියන්නේ ඔළුව උඩ දෙපැත්තේ ඩාට් එකට අමතරව මම බෙල්ලේ ඩාට් එකක් දාලා නැහැ. රෙද්ද දෙකට නවලා ඒ කියන්නේ ඔළුව පළුව දෙකට නවලා ඩාට් දාගන්න. ඊළඟ මම කණක් ඇඳලා ඉවර නැතුව ඇති. ඔයා තනියෙන් චූටි කණක් ඇඳ ගන්න 1 සෙන්ටිමීටර් 5ක් දිග සෙන්ටිමීටර් 4ක් වගේ උස පොඩි කණක් තමයි මම මේ ඇඳලා තියෙන්නේ. ඊට පස්සේ කණත් මම මෙන්න මේ පාට දෙකෙන් හදා ගන්නවා. ඔයාට ඉන්ටර්නෙට් එකේ තියෙන ෆොටෝ බලලා ඒ වගේ තියෙන රිදිවල පාට ගලපලා හදා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔළුවේ මුදුන ටැග් කරන්න. ඊට පස්සේ සම්පූර්ණයෙන්ම රවුමට ඔළුව මහන්න. මුලින්ම අපි මුදුනේ ටැග් කරන්න මේ වෙද්දවල ටෙඩිලා මහලා අත්දැකීම් තියෙනවා හැමෝටම. ඊට පස්සේ ඔළුව හොඳ පිට හරවලා ඇඟ කන පිටින් තියාගෙන කලින් ඒව මහන විදිහට මහන දෙන්නේ. මම මේ වෙලාවේ තමයි බෙල්ල ඉස්සරහා ඔළුවේ ඩාට් එක දාගන්නේ. ඊට පස්සේ මේක මහන්න අමාරු නෑ. අර කලින් ඒව වගේම ඇඟේ ඉස්සරහා බෙල්ල ඇඟේ ඉස්සරහට ටැග් කරනවා. ඇඟේ දෙපැත්ත උරහිස් දෙක ඇඟේ පිටිපස්ස ඒ අවශ්‍ය තැන් වලට ඇඟ හොඳ පිටින් තියාගෙන ඔළුව ඇඟ කන පිටින් තියාගෙන ඔළුව හොඳ පිටින් මේකට ඇතුල් කරලා මෙහෙම කවාකාරව බෙල්ල සම්පූර්ණ මහන්න මහලා පිටින් ඔයාලට මේක හොඳ පිට හරවලා බලන්න පුළුවන්. ඊට පස්සේ සම්පූර්ණ පැඩින් පුරවන හොම්බට නම් ගලක් වගේ වෙන්න පැඩින් පුරවන්න ටිකක් පුරවන්න එපා. හොම්බේ අර පිම්බුන පෙනුම ඔයා ගන්න ඕන පැඩින් වලින්ම. මොකද එතන අපි රෙදි කෑල්ලක් තියලා අනිත් පැත්තෙන් හදලානේ තියෙන්නේ. ඊට පස්සේ මම නහය මුදුන සිදුරු කරලා ප්ලාස්ටික් නහයක් තමයි මේකට දාන්නේ. ඉන්ටර්නෙට් එකේ ඒක බලන්න. ඒවා එම්බ්‍රොයිඩර් වලින් කරලා තියෙන. දැන් අර මම කිව්වේ මම ඒ සතාව අතට අරන් බලලා නැහැ. ඒ ටොයි එක අතට අරන් බලලා නැහැ. ඒ පේන ඇපීරියන්ස් එක නිර්මාණය කරන එක තමයි මේ කරන්නේ. ඉතින් මම ප්ලාස්ටික් නහයක් දානවා. අපි ප්ලාස්ටික් නහය දාලා පොඩි ළමයිට දෙන්න ප්‍රශ්නයක් නැහැ. අපි B6 ගම්මකින් යලවන්නේ. ඔයා හොඳට බලන්න ඔයා හදපු එකක කවදාවත් ඒ නහයක් ඇහැක් ආයි ගලවලා අපිට ගන්න බෑ. ඒ තරම් ගම්මකින් යලවෙනවා. ඉතින් මම මේකට ප්ලාස්ටික් S2 ලස්සනයිද කියලා බැලුවා. ඒකෙන් එහෙම ලස්සනක් එන්නේ නැහැ. ඒ නිසා මම ප්ලාස්ටික් S දාන්න ගියේ. අර ඉන්ටර්නෙට් එකේ පෙනුමටම S2 ෆැබ්‍රික් පේන්ට් වලින් දාගන්නේ. ඔයාට පුළුවන් නහය ෆෙල්ට් වලින් මහන්න. නහය දෙපැත්තේ තියෙන ඉරි වගේක් රැවුල ඒවා ෆෙල්ට් වලින් මහන්න. කට ෆෙල්ට් වලින් මහන්න. S2ත් මීට කලින් ඒ කියන්නේ රෙදි පළුව තියෙද්දිම ෆෙල්ට් වලින් මහලා ගන්න. මම ඒ මොකුත් කරේ නෑ. එතකොට මේ වෙලාවේ මම මේ කියුටෙක්ස් එකකින් තමයි පාට ගන්නෙ. ඔයාට මේක කියලා දෙනවා. කළු පාට ෆැබ්‍රික් පේන්ට් ගන්න. ඒවා සේදුවාට යන්නේ නැහැ. ෆැබ්‍රික් පේන්ට් අරගෙන ඔයාට මේක ඇඳ ගන්න පුළුවන්. එතකොට මේ වෙලාවේ මම මේ අඳින්නේ චූටි යතුරු කටුවකින් තමයි රැවුල ඇඳගන්නේ. මම ගොඩක් වෙලාවට පාවිච්චි කරනවා අයිලයිනර් පෙන්සිල් තියෙන චූටි කූර වගේ කළු පාට අපි ඇස් වල අඳින පෑන තියෙන්නේ. චූටි පෑන. ඒකේ තුඩ හොඳට තියෙනවා. මම ඒකෙන් මේ වගේ රැවුල් කොටස් SP5 මිකිගේ මම අඳින්න ගන්නවා. ඒකත් මේ වෙලාවේ හොයාගන්න. ඒ නිසා මම යතුරු කටුවකින් රැවුල හැදුවා, කට හැදුවා. ඊට පස්සේ S2ත් මම මේ වගේ පාට කරලානේ ගන්න. දැන් මේක ප්ලේබෝ රෙදි එකක්. ඒකේ අර පාට කරාම එතන නිකන් අර හයියට අහු වෙනවා. පාට කරලා ගන්න එපා ෆැබ්‍රික් පේන්ට් වලින්. ඔයාලට පුළුවන් ෆෙල්ට් එක තියලා මහන්න. නැත්තම් මෙහෙම හැදුවත් ලොකු ප්‍රශ්නයක් නැහැ. ඉතින් මේ විදිහට අපිට නෝමල් මැෂින් එකේ මේක හදා ගන්න පුළුවන්.